අයිබෝන් අද 2026 අප්‍රේල් මාසේ 2 බ්‍රහස්පතින්ද. අද ප්‍රවෘත්තිය තමයි මේ දවස්වල යන අලුත්ම එක. ගමම්පිල මහත්තයා ගෙනාපු පාස්කු බෝම්බේ මහමොලකරු එළියට දැමීම. මෙයා ඉතින් පොඩි සම්මන්ත්‍රණ ශාලාවක් අරගෙන හිටපු දේශපාලනඥයෝ ඒ කියන්නේ එකාට එක අරගත්ත එවුන් ඔවුන්ම එකාට එක චෝදනා කරගත්තා මේ පාස්කු බෝම්බ කරේ උන්ගේ කියලා. නමුත් මේ අය ඔක්කොම ගෙනහැල මොකද අද ඔක්කොම පැරදිලා අද ඔක්කොම ඉන්නේ ආණ්ඩුවට විරුද්ධව. ඉතින් හොඳම වෙලාව මේගොල්ලෝ ඔක්කොම එකතු කරගන්න මෑන්ට ලේසි වුණා. ගෙනහැල්ලා දැන් ඔක්කොටම ප්‍රවෘත්තිය දානවා. මොකද්ද මේ මහමොලකරු තමන් හොයාගත්තා කියලා. ඇත්තටම කියනවා නම් මහමොලකරු ඔක්කොම එක වහලක් යටට ගෙනාවේ මේ මිනිස්සු ඒ වෙලාවේ. දැන් අපි හොඳටම දන්නවනේ ඒ වෙලාවේ ওই බෝම්බේ පත්තු වෙන වෙලාවේ බෝම්බ කිහිපයක් ආණ්ඩුව ගෙනිච්ච මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති උන් දෙන්න එකාට එක නැහැ නිකන් ණයට අඳුකොළ වගේ දෙන්න හිටියේ. එහෙම ඉඳලා මේ රටේ ආරක්ෂාව නැත්තරම නැති වෙච්ච වෙලාවක බෝම්බ ගියා. බෝම්බ කිහිපයක්ම පත් වුණා විශාල ගාණක් මරණ. මම 300කට අධික ප්‍රමාණයක් ඊටත් වඩා විශාල ප්‍රමාණයක් සමහරු සදාකාලිකවම අබ්බාඝාතය බවට පත් වුණා. ඒක අතිශයින්ම ඛේදජනක තත්ත්වයක්. දුප්පත් අහිංසක මිනිස්සු අසරණ මිනිස්සු විශාල ප්‍රමාණයක් මිය ගියා. නමුත් ඒකේ වාසිය ගත්තේ ඊට පස්සේ මේ ගම්මන්පිලයි රාජපක්ෂ කල්ලියයි ඒගොල්ලෝ තමයි බලයට එන්න මේක පාවිච්චි කරේ දිගින් දිගටම. අද මේ ගම්මන්පිල එළියට දාපු පොත කියවලා බලනකොට ඔහු පර්යේෂණ කරා කිව්වට අපිට දැනගන්න ලැබෙන්නේ අලුතින් යමක් මේකට එකතු කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ මෙච්චර කාලයක් අපරාධ පරීක්ෂණ වාර්තා වලින් හෙළිවෙච්ච කරුණුම තමයි මොහු ඉදිරිපත් කරන්නේ. දැන් මේ වෙලාවේ මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් සම්බන්ධ වෙනවා. බලන්න මේ වීඩියෝවෙන් ඔහු සජිත් ප්‍රේමදාස ඒ දවස්වල කොහොමද මේ ගම්මන්පිල රාජපක්ෂ ඇතුළු කල්ලියට එරෙහිව මැතිවරණ වේදිකාවේ කතා කරපු දේවල් මොකක්ද සිද්ධ වෙන්නේ? මැතිවරණය තුල දේශපාලන ලාභ ප්‍රයෝජන ලබා ගැනීම සඳහා එක එක බොරු නිර්මාණය කරනවා. මතක තියාගන්න 2019 තුමෝ රැවට්ටුවා. 2019 යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරනවායි කියලා අද කරන්නට උත්සාහ කරන්නේ ඒ දෙයමයි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කවුද නැද්ද කියන එක ඔබ සියලු දෙනාම දන්නවා. ඒ මහා සියදිවි විනාශා ගැනීමේ ප්‍රහාරයන් ඉෂ්ට සිද්ධ කරේ කවුද නංගම් කියන එක ඒ අයට සම්බන්ධ අය මොන පක්ෂයේ අපේක්ෂකවරුන් හැටියට කටයුතු කරාද කියන එක මම ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒක ඔබ සියලු දෙනාම දන්නවා. මේ ඉන්නේ බැටළුවම පොරවාගත් වෘකෙන්. මේ බැටළුවම පොරවාගත් වෘකෙන් උත්සාහ කරන්නේ නැවතත් වරක් කතෝලික ප්‍රජාව ඒ වගේම සමස්ත ජනතාව රවටන්න. මේ සජිත් ප්‍රේමදාස තවත් ජනාධිපතිවරණ රැස්වීමකදී කටානේදී කළ ප්‍රකාශය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සත්‍ය හෙළිදරව් කරනවායි කියලා අපේ රටේ කතෝලික ප්‍රජාව ප්‍රමුඛ සමස්ත ජනතාව නොමග යවුවා. ඔහුගෙන් පසු බිහි වුණු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔහු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අඩිපාරේ ගිහිල්ලා මේ ම්ලේච්ඡ නින්දිත ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සත්‍ය හෙළිදරව් කිරීම වළක්වන්නට ගහන්න පුළුවන් හැම ගැටයක්ම ගැහුවා. මම ප්‍රකාශ කර සිටිනවා පාස්කු ප්‍රහාරයට මුල් වුණු සියලුම දෙනා නීතිය හමුවට ගෙනවිල්ලා ප්‍රසිද්ධ මාධ්‍යවේදී මොහාන් සමරනායකත් මේ අවස්ථාවට සහභාගී වෙනවා. වෙනද වගේම ඔහු අන්තර්ජාතික කුමන්ත්‍රණ ගැන මෙතෙන්දි සඳහන් කරනවා. මේක හැමදාම ඔහු ගෙනියන වැඩක්. ඇත්තට මේක දැන් විහිළුවක් වෙලා තියෙන්නේ. Poland එකක්. A test case for the free and open Indo-Pacific strategy. ඉංග්‍රීසි කතා කළේ. මට්ටු කිරීමට අවශ්‍ය වෙන ඒ කේස් මේ වාර්තාවේ තිබෙන කරුණු කිහිපයක් ඉතාම සංක්ෂිප්තව කියන්නේ. ඒකේ
සම්පින්නේදී මෙහෙම කියනවා. ඒ වාර්තාව කියනවා පසුබිම සඳහන් කළ යුතුයි මම හිතන විදිහට. මේවා ඒ කාලේ හිටිය ජනාධිපති දැන් ඉන්න ජනාධිපතිම තමයි ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඔහුගේ ෆ්‍රී ඇන්ඩ් ඕපන් ඉන්ඩෝ පැසිෆික් උපාය මාර්ගයට ශ්‍රී ලංකාව බ්‍රයිට් ස්පොට් එකක් වුණා. යහපාලන ආණ්ඩුව පැමිණීමෙන් පස්සේ මේ මගේ නෙවෙයි මේ වාර්තාව කියන්නේ. ඊළඟට ඔහු කියනවා මේකට සහභාගී වෙන තවත් විශේෂ කෙනෙක් තමයි නාවික හමුදාවේ හිටපු නිලධාරියෙකු වන PKP දසනායක. ඔබට මතක ඇති ඔහු අර ත්‍රිකුණාමලේ ගන්සයිට් කඳවුරේ රඳවාගෙන හිටපු ළමයි සම්බන්ධ ප්‍රශ්නයේදී චෝදනා ලබපු කෙනෙක්. කප්පම් ගන්න ළමයි පැහැරගෙන ගිහිල්ලා උන්ව මරලා දාන සිද්ධි මේක හොඳට වාර්තා වෙලා තිනවා. නමුත් ඒ පුද්ගලයා සුපුරුදු පරිදි මෙතෙන්දි රණවීරු කතාව කරගෙන යනවා. වෙනද වගේම බුද්ධ්‍යංශ නිලධාරීන්ට කරන හිරිහැර ඒ වගේ දේවල්. උදේ ගම්මන් පිළ මැතිතුමා මට මේ සඳහා ආරාධනා කරා මගේ පොත නිකුත් වෙන දවසේදී රණවිරුවන් වෙනුවෙන් ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳ ඔවුන් කොතරම් බැරෑරුම් කාර්යයක් සිද්ධ කරනවද බුද්ධියන්ස මොන වගේ රාජකාරියක්ද සිද්ධ කරන්නේ කියලා කෙටියෙන් හැඳින්වීමක් කරන්න. ඇත්තටම මේ දැඩි පිහියෙන් කිරිකනවා වගේ වැඩක්. ඒක එතුමාගේ පොත පිටු 324ක්. ඒ පිටු 324 මම කියවගෙන යද්දී පළවෙනියෙන් මගේ නෙත ගැටුණු මේ පිදුම කියවුවහම පාස්කුව බෝම්බ ප්‍රහාරය ගැන පසුගේ රජයන් සම්පූර්ණයෙන්ම කටයුතු කරේ විමර්ශන කටයුතු නොකරන පැත්තට. ඒව නොයෙකුත් විදියට බාධා පමුණුවලා දිනෙන් දින කල්යව පවස්ථාවක මේ රජය බලයට ඇවිල්ලා ඔවුන් ඇත්තටම දැන් මේ අවස්ථාවනයට විමර්ශන කටයුතු නිවැරදි මාවතකට අරන් යනවා කියලා කියන්න පුළුවන්. නමුත් මෙතෙන්දි සත්‍ය හෙළිවීම වළක්වන්න ඊට එරෙහිව මේ හිටපු කල්ලි රාජපක්ෂලා වික්‍රමසිංහලා මෛත්‍රීපාලලා මේ කල්ලියම එකතු වෙලා දැන් කරගෙන යන වැඩක තමයි මේ පෙන්නුම් කරන්නේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි හිටපු ජනාධිපතිවරුන් වන ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි, මේ අවස්ථාවෙන් නික්ම ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමනි, හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමනි, හිටපු අගවිනිසුරු සරත්නන්ද සිල්වා මැතිතුමනි, හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල සිල්වා මැතිතුමනි, සියලුම පක්ෂ නායකවරුනි, වත්මන් හිටපු මැති ඇමතිවරුනි, හිටපු හමුදාපතිතුමන්ලා ප්‍රමුඛ ආදරණීය රණවිරුවනි, කලාකරුවනි, විද්වතුනි, මාධ්‍යවේදීනි, අනිකුත් සම්භාවනීය අමුත්තනි, ඉන්ධන මිල ආස උසට නැගලා තිබෙද්දී වාහනයේට පුංචි සලාකයක් පමණක් හිමි වෙලා තිබියදී පාස්කු ප්‍රහාරයේ සත්‍යය දැනගන්න මේ ස්ථානයට පැමිණෙන්න තීරණය කළ සියලුම මාගේ ආදරණීය මිත්‍රවරුනි. ඇත්තෙන්ම මේ ශාලාව පිරීලා ඉතිරිලා එළියෙත් විශාල පිරිසක් ඉන්නවා, පහළත් විශාල පිරිසක් ඉන්නවා. අපි දන්නවා සුපුරුදු අඳුරය දේශපාලන පරිගැනීම්
ප්‍රාණවිරුද්ධ අඩේම මේක හැරෙන්න මොවුන්ට කතා කරන්න වෙන දෙයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේගොල්ලොන්ගේ මේ කියන සටන් පාට හැම එකම අසාර්ථක වෙච්ච යුගයක ආයි නැවත යන්නෙත් ඒ පැත්තටමයි. ජාත්‍යන්තර කුමාන්තර ජාත්‍යාලය එතනින් එහාට මේගොල්ලොන්ට මොනවත් නෑ. මේක කලින් පරීක්ෂා කරලා බලලා වැරදිලා රට අන්තිම ප්‍රපාතයට වත්තලා කුල්ල කුජිත කරපු රටක් දැන් මේ ආණ්ඩුව ගෙනියන්නේ. දැන් නැවතත් මුන් කියන්නේ මොවුන්ට බලයට දෙන්න කියලා. දීලා මොකද කරන්නේ? පරණ කරපු දේම තමයි කරන්න යන්නේ. හොඳයි ප්‍රිය විහිතවතුනි. නැවතත් මේ වගේ වීඩියෝකින් හමු වෙමු. ආයුබෝවන්.